සුපිරියටම චිකන් නූඩ්ස් එකක් හදාගමුද? මම අරන් තියෙනවා රයිගම් දෙවෙනි පත ග්‍රෑම් 600ක්. පැහුණු උණු වතුර විනාඩි 7ක් විතර තම්බ ගන්න හොඳටම ඇති. ඊට වැඩි තම්බ ගන්න එපා, මෙරි වෙනවා. ඊට පස්සේ තම්බලා හොඳට පෙරලා ඇල් වතුරෙන් හොද ගන්න. ඇල් වතුරෙන් හොදලා පෙරෙන්න තියාගන්න. ඔන්න මම පෙරලා අරන් තියාගෙන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ භාජනයේ ලිපේ තිබ්බා. මම ඒකට දාගත්තා බටර් මේ සැඳි භාගයක්. ඊට පස්සේ මම ඔකට එකතු කර ගන්නවා ඉඟුරු සුදුරුණු පේස්ට් එකකින් පොඩ්ඩක්. සුදුරුණු දාගන්න ටිකක් රසයි ඒකට. හරි. ඊට පස්සේ ඒක චුට්ටක් fry වුණාට පස්සේ මම ඔකට එකතු කර ගන්න බිත්තර 5ක්. ඔයාලට ඕන නම් ඊට වැඩි දා ගන්න පුළුවන්, අඩුවෙන් දා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මම බිත්තර 5ක් එකතු කර ගන්නවා. ඒකත් හොඳට fry කරලා මල් කරාට පස්සේ මම ඒකට එකතු කර ගන්නවා කැරට්. කැරට් ග්‍රෑම් 150ක් විතර එකතු කර ගන්නවා. තීරු වලට කපාගත්ත, ලස්සනට පොඩියට කපාගත්ත. ඊට පස්සේ මම ඔකට එකතු කර ගන්නවා ගෝවා. ගෝවා ග්‍රෑම් 100ක් විතර එකතු කරනවා චූටියට කපාගත්ත ඒවා. ඒකත් හොඳට fry කරලා මම ඊට පස්සේ මේකට දා ගන්නවා චිකන් තම්බලා තීරු බැදලා තීරු ගලවගත්ත ඒවා මේ ග්‍රෑම් 500ක් විතර මම එකතු කර ගන්නවා. මොකද මම චිකන් නූඩ්ස් එකක් හදන්නේ. ඊට පස්සේ මම මේකට දා ගන්නවා තම්බගත්ත නූඩ්ස් එක. ඔන්න ගුලිය වගේ තියෙන කොන්දර ලියා ගන්න ඕන. ඊට පස්සේ හොඳට ලිහලා ඒකට දානවා ලුණු තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, සීසනින් පවුඩර් තේ හැඳයි. හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ සෙසම ඔයිල් දාන්න අනිවාර්යයෙන්ම සුවඳයි. උණයි අගුණක් නැහැ. ලීස් ගහ උඩ කොටස කපලා දාන්න කොළ පාට කොටස. ඒක ලස්සනයි. තව ටිකක් ලස්සනට වෙන්න රෙඩ් කැබේජ් ටිකක් දැම්ම ප්ලේට් එකට යවුවා.